රටට ඇත්ත කියූ රටේ දිශානීතිය වෙනස් කළ යුගයේ අවශ්‍යතාව ඉටු කරන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද 2026 අප්‍රේල් 10 වෙනිදා අද ලියන්නේ 910 වන ටෙලිවැකිය. පසුගේ බ්‍රහස්පතින්දා ලිව්වට පසුව අද තමයි ආයේ ටෙලිවැකියක් ලියන්නට හිතුනේ. 10ට ලංවීම වේගවත් වෙනවා. තව දින 90කින් විතර ඒ කියන්නේ සතියේ දින 5ම ලිව්වොත් මාස 3කින් ටෙලිවැකි 1000 සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි නේද? එතකොට ටෙලිවැකි 1000න් කීපයක් එකතු කරලා පොතක් මුද්‍රණය කරන්නටත් හිතාගෙන ඉන්නවා. බලමු මොනවා වෙයිද කියන්න බෑනේ නේද? අද උදේ වැඩට එනකොට ත්‍රිරෝද රථයක පිටුපස ගහලා තිබුණු වැකියක් දැක්කා. යථාර්ථයේ තේරුම් අරන් ඉන්නේ තට්ටු හකුලුවන් කියලා. යථාර්ථයේ තේරුම් අරන් ඉන්නේ තට්ටු හකුලුවන් කියලා. හරිද? මේ තමයි අපේ සමාජයේ සාමාන්‍ය මතේ හැඩය. හරිද? හැබැයි තට්ටු හකුලුවගෙන ඉන්නේ නැති මිනිස්සුන්ට තමයි යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. රටක සමාජයට අවශ්‍ය වෙන්නේ තට්ටු හකුලුවගෙන ඉන්න මිනිස්සුන් නෙවෙයි. දාර්ශනික රූසෝ කියපු පරිදි සක්‍රීය මිනිස්සුන්. ඇත්තටම ටෙලිවැකිය ලියන මගේ අරමුණ සක්‍රීය පුරවැසියන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව සහ ගුණාත්මකව වැඩි කර ගැනීම. සක්‍රීය පුරවැසියන් ඉන්න රටවල් තමයි ලස්සන. හරිද? එහෙම මිනිස්සු තමයි සතුටින් ඉන්නේ. දැන් මේ අවුරුදු කාලේ හැමෝම සතුට හොයනවා නේද? අම්මලා තාත්තලාට ඇඳුමක් අරන් දෙන්න සිහින දකින්නවා, පඩිපත, එතකොට බෝනස් එක අතට ලැබෙනකන් බලාගෙන ඉන්නවා නේද? ගමේ යන්න, එතකොට අවුරුදු කාලයට නෑදෑ හිත මිතුරන්ව බලන්ට යන්න නේද? සාමාන්‍යයෙන් ওই පහුගිය කාලවල නම් හරිද? මේ ආණ්ඩුවෙන්ට ඉස්සෙල්ලා නම් අපේ රටේ පාලකීන් හරි සතුටින් හිටියා. බුරුතු පිටින් පවුල් පිටින් මේ අවුරුදු කාලෙට නෑගම් ගියේ පිටරට. හරිය? හැබැයි ජනතා මුදලින් නේද? ජනතා මුදලින්. දැන් මේ ආණ්ඩුවෙත් එහෙම අය ඉන්නවද නැද්ද කියලා තාම අපි දන්නේ නැහැ. හොඳේ හැබැයි හිටියොත් අපි ලියනවා එහෙම වුණොත් එහෙම උන්දලා රටේ සල්ලි වලින් ගියොත්. හොඳේ සාමාන්‍යයෙන් පාලකින්ට අමුතු සතුටක් තියෙනවා නේද? හැබැයි ජනතාව ඉන්නේ දුකින් නේද? පාලකින්ට අමුතු සතුටක් තිබ්බට කමක් නැහැ තමන්ගේ සල්ලි වලින්. හරිය? හරි. එහෙමනම් දැන් මේ අද කියන්න තියෙන්නේ වැදගත්ම දේ පොදු සතුට තමයි හරිම වැදගත්. පොදු සතුට. හරිද? ඒක පාලකින් සහ ජනතාව සියලු දෙනාගේම සතුට වෙන්න ඕනේ. ඒකට කියන්නේ පොදු සතුට කියලා. දැන් අපි මේ සියල්ල පැත්තකින් තියලා මේ ගල් අඟුරු මාතෘකාවට තමයි අද මම යන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා ජනවහරේන කියමන් කීපයක් මතක් කරගමු. කිරිදියෙහි සේදුවත් අඟුරු සුදුවන කලක් නම් නැත. එක. කුම්බලමාලු කෑවා නම් විඳවාපන් බලලෝ 2. තුන්වෙනි එක තමයි ගෙරිමස් කරේ එල්ලගෙන කන්ට එපා කියන එක. හොඳේ මේ කියමන් තුනම ඔය තව ටෙලිවැකි එකක් දෙකක් යනකොට ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි, ගලප ගන්නට පුළුවන් වේවි. හොඳේ දැන් බලමු ගල් අඟුරු ගැන විගණන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන වගේම ඇමුණුම් සියල්ල සමග පිටු 774ක්. හොඳේ දැන් මේ වාර්තාව හඳුන්වලා තියෙන්නේ ලක්විජය බලාගාරයේ සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 2026 වාරයේ සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කියලා. ටිකක් දිගයි මාතෘකාව නේද? ඕ කතාවත් දිගයි වගේම. හොඳේ මේ විගණන වාර්තාවේ නිරීක්ෂණවලට යන්න පෙර ඇත්තටම මේ ටික දැනයන් ගල් අඟුරු මොකටද කියලා නේද? සමහරක් වෙලාවට හපන්ටද විකන්ටද දන්නේ නැහනේ නේද? ඔව්. එතකොට තේරෙනවා මේවා ඇතුලේ අමුතු ගේම් තියෙනවා කියලා. හොඳේ. හරි. වයඹ පළාතේ තමයි ලංකාවේ එකම සහ ප්‍රථම ගල් අඟුරු තාප බලාගාරය හදලා තියෙන්නේ. ඒ හදපු එක වෙන දවසක කතා කරමු. හොඳේ. එක දවසකුත් කතා කළා තැන සුදුසුද නැද්ද කියලා. දැන් ඉතින් ගලවන්ට එනු සුදුසුයි කියලා නේද? සමහරු මේ නෝරච්චෝලේ කියනවා, තවත් සමහරු ලක්විජය කියනවා. මොක වුණත් මේක ලංකා විදුලි බල මණ්ඩලයට තමයි අයිති වෙන්නේ. මෙගාවෝට් 900ක ධාරිතාවයක් තියෙනවා. ජාතික විදුලි බල අවශ්‍යතාවෙන් 30-40ක විතර ප්‍රමාණයකට දායකත්වය දෙනවා. හරිද? දැන් මේ ගල් අඟුරු තාප බලාගාරය ක්‍රියාත්මක කිරීමට වසරකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් විතර ඕන වෙනවා. හොඳේ පොඩි ගාණක් නෙමෙයි ඈ. දැන් මේ ගල් අඟුරු පිටරටින් අරගන්න තමයි ඕන් ඔය ලංකා ගල් අඟුරු සමාගමකට LCC කියලා කියනවා. ඒක ඔය 2010 වසරේදී ආරම්භ කරලා තියෙන්නේ. හොඳේ
දැන් එදා ඉඳලා මේ සමාගම තමයි ගල්අඟුරු ගෙනීම සඳහා ප්‍රසම්පාදනය සිදු කරන්නේ. මේ ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී ගැටලු ඇතිවීම පදනම් කරගෙන මේ වාක්‍ය මතක තියාගන්න. 2016 වර්ෂයේ 2022 අවුරුද්දේ ඒ කියන්නේ මේ උන්දලා එන්ටත් ඉස්සෙල්ලා විශේෂ විගණන වාර්තා දෙකක් ගල්අඟුරු ගැන නිකුත් කරලා තියෙනවා. කියන්නේ ගල්අඟුරු කළු පාටම තමයි. හරිද? දැන් මේ පාර ගල්අඟුරු ප්‍රසම්පාදනය ගැන සේම ගල් අඟුරුවල ගුණාත්මක බව පිළිබඳවත් තමයි මේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරිය? අදට එකම එක විගණන නිරීක්ෂණයක් විතරක් ලියනවා. ලංකා ගල් අඟුරු සමාගම ලක් විජේ එකට ගල් අඟුරු ගන්න දීර්ඝකාලීන ප්‍රසම්පාදනයකට කියනවා ටර්ම් ටෙන්ඩර් කියලා. සහ ක්ෂණික ඉක්මනට ගන්න. එන්නේ නැත්තම් නැව් නැත්තම් කොහෙන් හරි ගන්න. ඒ ක්ෂණික ප්‍රසම්පාදනයට කියනවා ස්පොට් ටෙන්ඩර් කියලා. හරිද? මේ ක්‍රම දෙකම අනුගමනය කරනවා. හොඳයි. දැන් 20 25 20 26 කියන්නේ මේ කාලේ මේ කියන වර්ෂවලට දීර්ඝකාලීන ප්‍රසම්පාදනය යටතේ ඒ කියන්නේ ටර්ම් ටෙන්ඩර් එක දෙන්න අවශ්‍ය වෙනවා. හොඳේ. ඒ ප්‍රසම්පාදනය සඳහා ඉතින් මොන හරි බඩුවක් ගන්න ප්‍රසම්පාදනයේදී ලන්සු තියන්න ඕනේනේ නේද? එතකොට මේ ලන්සු කැඳවීමට දැන්වීමක් දාන්න ඕනේ. මෙන්න මේවා අපි ගන්න යනවා එන්න කැමති අය කියලා නේද? සුදුසුකම් තියෙන අය. දැන් එහෙම පළ කරන ලද දිනය වෙනකොට මේ ලන්සු තියෙන සමාගම් සම්පූර්ණයෙන්ම ලියාපදිංචි ගාස්තු ගෙවලා ලියාපදිංචි අය වෙන්න ඕනේ කියලා මේ ප්‍රසම්පාදනයේ තිබුණා. හොඳේ. දැන් ඒක තමයි පළමු කොන්දේසිය. එතකොට දෙවෙනි කොන්දේසිය මොකද්ද දන්නවද? පැටවුම් බරායේදී. ඒ කියන්නේ ලෝඩ් පෝට් එකේදී සහ ගොඩ බෑම. ඒ කියන්නේ ඔය මේ නොරොච්චෝලේ පැත්තේදී. ඒකට කියන්නේ ඩිස්චාර්ජ් පෝට්. ඒකේ ප්‍රමිතියට ඒ කියන්නේ ගෙනාපු ගල්අඟුරු වල ප්‍රමිති සහතික දෙකක්. හරිද? එතකොට දෙපොලකින් දෙන්න ඕනේ. දැන් එතකොට 20යි 25 20යි 26. ගල් අඟුරුවල ප්‍රශ්නය මොකක්ද? හරි. ඉදිරි ටෙලිවැකි වලින් ඔය පහුගිය ඒවත් එක්කම බලාගෙන යමු. එතකොට ඔබට මම අර මුලින් කිව්ව මේ අපේ ගැමි වහරේන කතා ටික තේරෙවි නේද? එතකන් ආයෙත් මතක් කරන්නම්කෝ. කිරි දිහෙහි ඉස්සේදුවත් අඟුරු සුදුවන කලක් නම් නැත නේද? ඒක මතක තියාගන්න. කුඹල මාළු කෑවොත් විඳවන්ට වෙනවා කියලාත් මතක තියාගන්න. හොඳේ.